ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද අරන් ආවේ සෝයා මීට් රෙසිපි එකක්. ඉතින් සෝයා මීට් තෙල් දාන්න තමයි හදන්නේ. අපි ඉක්මනට බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම සෝයා මීට් වලට ලුණුයි උණු වතුරයි දාලා විනාඩි 10ක් විතර පෙඟෙන්න තියනවා. ඊළඟට වතුර මිරිකගත්ත සෝයා මීට් එකට මිරිස් කුඩු, ගම්මිරිස්, කහ ලුණු මේ විදිහට එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් මම මේ සෝයා මීට් ටික බෙද ගන්නවා. රන්වන් පාට වෙනකම් බෙදගත්තාම ඇති. ඉතින් මේ විදිහට කවලම් කර කර බෙද ගන්න ඕනේ. මේ වගේ රන්වන් පාට වෙනකොට මම මේ ටික අයින් කරගන්නවා. සෝයා මීට් ටික බෙදගත්තට පස්සේ මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට මම තෙල් එකතු කරගන්නවා. ඊළඟට සුදු ලුණු, කරපිංචා, ඒ වගේම වේලිච්ච මිරිස් කරලක් මේ විදිහට කපලා එකතු කරගන්නවා. ඒකම බීලුණු ගෙඩියක්, තක්කාලි, ඒ වගේම මිරිස් කුඩු, ගම්මිරිස්, කහ ලුණු මේ ටික එකතු කරලා මම හොඳට කවලම් කරගන්නවා. මේ ටික මම විනාඩියක් විතර හොඳට තෙලේ මැලවෙන්න දෙනවා. ඊළඟට බෙදගත්ත සෝයා මීට් ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට කවලම් කරගත්තට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට සෝයා මීට් එකක් තෙල් දාලා බලන්න. හරිම රසයි. ඉතින් මාව බලාගෙන හිටියට ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.